බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් තුළ කරුණු 5ක් වැඩිලා නම් ඒ කෙනාට තමන් දිහා බලනකොට තමන් තුලින්ම විශ්වාසයක් ඇති වෙනවා මම නම් දැන් මැරුණා සුගතිය. ඒ විශ්වාසය ඔබ තුල ඇති වෙන්නේ මෙන්න මේ කරුණු 5 තියෙනවා නම් තමන් තුලින් බලනකොට තමන්ට තේරෙනවා මා තුල තුනුරුවන් ගැන හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා. බාහිර කෙනෙකුට වෙනස් කරන්න බැරි තුනුරුවන් ගැන හොඳ ශ්‍රද්ධාවක් මා තුල තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා මයි සද්ධා මත්තං ප්‍රේම මත්තං සබ්බේතේ සග්ග පරායන. ලොකු ශ්‍රද්ධාවක් ගැන නෙමෙයි මේ කියන්නේ. සද්ධා මාත්‍රයක්. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් හිතේ බලවත් වුණොත් සබ්බේතේ සග්ග පරායන. ඒ සියලු දෙනා සුගතිය යනවා. එහෙමනම් කෙනෙක් තුල තුනුරුවන් ගැන ශ්‍රද්ධාව බලවත් වෙන්න තමන්ට තමන් ගැන විශ්වාසයක් උපදිනවා මම හොඳ ශ්‍රද්ධාවක් ඇති කෙනෙක්. මම ධර්මයෙන් ආරක්ෂාව හදාගත්ත කෙනෙක්. මම දැන් මැරුණා සුගතියේ කියලා තමන්ට තමන් ගැන විශ්වාසයක් එනවා. එහෙමයි අපිට හම්බෙලා තියෙනවා. දෙවැනි එක තමයි සිල්වත්කම. පන්සිල් ගන්න පුළුවන් ඕන තරම්. දැන් මම මේ ධර්ම දේශනාව අතර සැරෙන් සැරේ පන්සිල් දෙනවා. කියන්නේ නැද්ද? කියනවා. පන්සිල් ගන්න පුළුවන්. හැබැයි මේ ශික්ෂාපද තමන් තුල හොඳ සිහියෙන් ඉඳන් ආරක්ෂා කරගන්නවා කියන්නේ ලේසිද? අමාරුයි. පන්සිල් ගන්න ලේසි. හැබැයි ශික්ෂාපද අඩු ගානේ පන්සිල් ටික රකින්නවා කියන්නේ ලේසි නෑ. හැබැයි පින්වතුනි ඔබ අමාරුවෙන් හරි බුදුරජාණන් වහන්සේ එක තැනක පෙන්නනවා සමහර අය ඉන්නවා උපතින්ම කෙලෙස් බලවත්. සමහර අය ඉන්නවා පෙර පින් ඇති සසරේ සීලාදී ගුණ පුරපු අය. ඒ අය උපතින්ම අල්පරජක්කයි කෙලෙස් අඩුයි. සමහර අය මහරජක්ක කියන කෙලෙස් වැඩි. සීල රකින්න ආසයි නමුත් බෑ. හිත නොමග යනවා. කෙලෙස් වලට වැටෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි අඬා හරි සීල් රකින්න. විකල්පයක් නැහැ. ඒ නිසා කොච්චර කෙලෙස් වලින් පීඩාවක් ආවත් වැටි හරි නැගිටින්න. අඩුගානි ශික්ෂාපදයක් බිඳුනට පස්සේ මේ ධර්මයේ දියුණුව කරා යන කෙනාගේ ලක්ෂණය තමයි අච්චර මිනිස්සු පව් කරනවා නම් මං කරපුවහම මොකද කියලා හිතන්නේ. එහෙම කෙනෙක් හිතනවා නම් එයාට මේ ධර්මයේ ඉස්සරහට යන්න බෑ. පුංචි වරදේ පවා බිය දකින්නවා. ශික්ෂාපදයක් බිඳුනා නම් ඒ සැනින් ආයමත් පන්සිල් සමාදන් වෙලා ඒකට ධර්මී කියන්නේ ආයතින් සංවරේ පිහිටනවා කියලා. සීලේ පිරිසිදු කරගන්නවා. අපි නැවත පන්සිල් ගන්න ඒකයි. මතක තියාගන්න දැන් සමහරව බහලා ඇති. ඔය ජීවිතේට එකපාරක් පන්සිල් ගත්තහම මත අපි එකපාරක් හරි පන්සිල් අරගෙන හැමදාම ශික්ෂාපද රකින්නවා නම් ආර්යකාන්ත සීලේ පිහිටපු සෝවාන් කෙනෙකුට පුළුවන්. එතනින් මෙහා සාමාන්‍ය ධර්මයේ වඩාගෙන යන කෙනා පොඩ්ඩක් සිහිය මුලා වෙච්ච ගමන් දන්නේම නෑ අකුසලයකට වැටෙනවා. හොඳ සිහියෙන් ඉන්න ඕනේ සිල් රකින්න නම්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි කෙනෙක් සීලවන්තද එයාට තමා තුලින් විශ්වාසයක් ඇති වෙනවා මං සිල්වත් කෙනෙක්. දැන් ඔබ හිතන්න අපි ලෝකෙට කොහොම පෙනී හිටියත් තමන් ගැන හරියටම තමන් දන්නවද නැද්ද? තමන් සිල් රකින්නවද නැද්ද? හැංගිලා මොනවද කරන්නේ? හොරෙන් මොනවද කරන්නේ? ඒ සියල්ල තමන්ගේ හෘද සාක්ෂිය දන්නවද නැද්ද? දන්නවා. අංගුත්තර නිකායේ එක දේශනාවක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ලෝකේ තමන් ගැන තමන් දන්නේ යම්සේද දෙවියොත් ඒ විදිහට මේ කෙනා ගැන දකිනවා. ඒ නිසා ලෝකේ කාටවත් හොරෙන් වැරදි කරන්න බෑ දෙවියන් දකිනවා.
ඊළඟට හිත දකින 이르දිමත් ශ්‍රමණයන් වහන්සේලාට මේ පුද්ගලයාගේ ස්වභාවය 이르දියෙන් පේනවා.